ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා. අද වීඩියෝ එක බලන්න ආපු හැමෝම අද වීඩියෝ එකේ මාතෘකාව තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති non tax declaration form එක. ඒ කියන්නේ WST වලින් නිදහස් form එක ඔයගොල්ලෝ කොහොමද බැංකුවට බාර දෙන්න කියන එක ගැන. එතකොට මම මේ වීඩියෝ එකේදී in detail සාකච්ඡා කරනවා මෙන්න මේ මම සඳහන් කරන කරුණු ගැන. එක තමයි මොකද්ද මේ රඳවා ගැනීම බදු කියන්නේ කියන එක. දෙක තමයි රඳවා ගැනීමේ බදට යටත් වෙන්නේ මොන ආදායම්ද කියන එක. තුන්වෙනි එක තමයි බදු නොවන ප්‍රකාශන අයදුම් කිරීමට සුදුසුකම් ලබන ප්‍රාශ්‍රව කවුරුන්ද කියන එක. හතරවෙනි එක තමයි බදු නොවන ප්‍රකාශය දෙන්න ඕන කොහෙටද කියන එක. පස්වෙනි එක තමයි බැංකු කිහිපයකම තැන්පත් තියෙනවා නම් ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕන කියන එක. ඊළඟ එක තමයි බදු නොවන ප්‍රකාශ වළංගු කාල සීමාව මොකද්ද කියන එක. ඒ වගේම ඔබ ප්‍රකාශ ඉදිරිපත් නොකළහොත් කුමක් සිදු වේද කියන එක. ඊළඟට බදු නොවන ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරන්නේ කොහෙන්ද කියන එක. ඊළඟට උදාහරණයක් භාවිතා කරමින් පැහැදිලි කරනවා කොහොමද මේකට ඔයගොල්ලෝ ඉන්ක්ලූඩ් වෙන්නේ කියන. ඊළඟට බදු නොවන ප්‍රකාශන ෆිල් කරන්නේ කොහොමද කියන එක ගැන මම ඕගොල්ලන්ට කියා දෙනවා. එහෙනම් අපි යම් මොකද්ද මේ WST කියන්නේ කියලා. මේ නැත්තම් මොකද්ද මේ රඳවා ගැනීමේ බදු කියන්නේ කියලා. එතකොට රජය විසින් පනවා ඇති විශේෂ බද්දක් වන මේ බදු වර්ගය අය කරනු ලබන්නේ ආයෝජන ආදායම්. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකාරී, සේවින් ඩිපොසිට් එකකාරී. එතකොට ඕගොල්ලෝ කොටස් වෙළඳපොලේ කොටස් මිලදී අරන් තියෙනවා නම් ඒ වයින් ලැබෙන ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට ඕගොල්ලොන්ගෙන් රජය විසින් 10%ක ඉන්ට්‍රස්ට් එක ඩිඩක්ට් කරලා ඕගොල්ලන්ට 90යි ගෙවන්නේ. ඒ අඩු කරන 10% තමයි WST කියලා කියන්නේ. ඒක අය කරන්නේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් ලබන පුද්ගලයන්ගේ. ඊළඟට අපි ඩිස්කස් කරන්න ඊළඟ කාරණාව ඒක තමයි රඳවා ගැනීමේ බද්දට යටත් වෙන්නේ මොන ආදායම්ද කියන එක. එතකොට මම ඒක කලිනුත් සඳහන් කරා. මම ආයේ ඒක සඳහන් කරන්නම්. ඒවා තමයි ඉන්ට්‍රස්ට් ඉන්කම් එක, ඩිවිඩන්ඩ් ඉන්කම් එක, රෙන්ටල් ඉන්කම් එක. ඒ කියන්නේ ඕගොල්ලෝ පොලි ආදායමක් ලබනවා නම්, ලාභාංශ ආදායමක් ලබනවා නම්, නැත්නම් ඕගොල්ලෝ ගෙවල් කුලී ආදායමක් හරි රෙන්ටල් ඉන්කම් එකක් හරි ලබනවා නම් ඒ ආදායමෙන් 10%ක් රජය විසින් අය කරගන්නවා. ඒ 10 තමයි WST කියන්නේ. ඒ වගේම ඒකට අදාළ සබ්ජෙක්ට් එක තමයි මම මේ සඳහන් කරේ. ඊට පස්සේ අපි ඊළඟ කාරණාව සාකච්ඡා කරන්න. මම දැන් පැහැදිලි කරනවා බදු නොවන ප්‍රකාශයක් යන කුමක්ද කියන එක. නැත්නම් non tax declaration එකක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට හිතන්න ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙනවා සම්පත් බැංකුවේ හරි කමර්ෂල් බැංකුවේ හරි මොන බැංකුවක හරි ෆික්ස් ඩිපොසිට් එක. නැත්නම් ස්ථාවර තැන්පතු. ඒ වගේම සේවින් account එකක් ඕගොල්ලෝ මේන්ටේන් කරගෙන යනවා. එතකොට ෆික්ස් ඩිපොසිට් එකක් පැත්තෙන් ගත්තොත් ඔයගොල්ලෝ ෆික්ස් ඩිපොසිට් එක මාස 3කට දැම්මයි කියලා හිතන්නකෝ. එතකොට මාස 3 අවසානයේ ඔයගොල්ලෝ 10%ක් රජයට ගෙවනවා. ඒක තමයි එතකොට WST කියලා කියන්නේ. ඒ වගේම රෙන්ටල් ඉන්කම් එකක් ඔයගොල්ලෝ මාසයක් ගානේ ගන්නවා නම් ඒකෙනුත් 10%ක් අනිවාර්යයෙන්ම රජයට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ 1,50,000ට වැඩි රෙන්ටල් ඉන්කම් එකක් කුලී ආදායමක් ගත්තොත් ඒකෙනුත් 10%ක් රජයට ගෙවන්න ඕනේ. එතකොට මේ බදු නොවන ප්‍රකාශ කියලා ගත්තොත් ඔයගොල්ලන්ට ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ වාර්ෂික ආදායම් රුපියල් 18,000ට වඩා අඩු නම් ඔවුන්ගේ ආයෝජන ආදායම් අඩු කරන ලද රඳවා ගැනීමේ බද්ගේ පුද්ගලයන්ගෙන් නිදහස් කිරීම. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ වාර්ෂික ආදායම 18,000ට වඩා අඩු නම් ඕගොල්ලන්ට පුළුවන් මේ non tax declaration එක fill කරලා බැංකුවට ඉදිරිපත් කරන්න. එතකොට සම්පූර්ණ කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මම ඉස්සරහට ඒක කතා කරනවා. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට. ඒක තමයි එතකොට බදු නොවන ප්‍රකාශ අයදුම් කිරීමට සුදුසුකම් ලබන පාර්ශ්වයන් කවුරුන්ද? ඒ කියන්නේ ඕගොල්ලෝ මේ non tax declaration form එක fill කරලා බැංකුවට බාර දෙන්න නම් ඕගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕන සුදුසුකම් මොනවාද කියන එක තමයි මේ කරුණ යටතේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ non tax declaration form එක බාර දෙන පුද්ගලයා අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දවස් 180කට වැඩියෙන් ශ්‍රී ලංකාවේ වාසය කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ FD එකක් දාලා විදේශ රටක මේ වෙනකොට ඉන්නවා නම් ඒ කියන්නේ වර්ක් කරනවා නම් එතකොට ඕගොල්ලන්ට බෑ මේකට ඉල්ලුම් කරන්න. මේ ඉල්ලුම් කරන පුද්ගලයා අනිවාර්යෙන් දවස් 180කට වඩා වැඩියෙන් ලංකාවේ රැඳී සිටිය යුතුයි. එහෙන් පුද්ගලයන්ට තමයි මේ non tax declaration form එකට ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට දෙවෙනි කාරණා තමයි ඉල්ලුම් කරන පුද්ගලයාට බැංකු සහ මූල්‍ය ආයතන පොලිය ලැබිය යුතුයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන්න ඕන FD එක හරි කොටස් වෙළඳපොලේ හරි ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන්න ඕන. ඒකට ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් ඔයගොල්ලොන්ට monthly එන්න ඕන. monthly හරි end of the period හරි එන්න ඕන. එහෙම අයට තමයි මේ non tax declaration form එකට ඉල්ලුම් කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණා තමයි එහෙම ඉල්ලුම් කරන පුද්ගලයාට අදාළ සියලුම මූලාශ්‍ර වලින් ලැබෙන ආදායම 10,000ට වැඩිය අඩු වෙන්න ඕන. ඒ කියන්නේ ඕගොල්ලෝගේ අවුරුද්දක ආදායම 18,000ට වැඩිය අඩු වෙන්න ඕන. ඒ වගේම තව විශේෂ කරුණක් තියෙනවා. හතරවෙනි කරුණ විදිහට අදාළ පුද්ගලයාට බදු ගෙවීමේ අංකයක් තිබිය යුතුයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ non tax declaration form එකට apply කරනවා නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම TIN number එකක් තියෙන්නම ඕන. නැත්නම් ඕගොල්ලන්ට මේකට apply කරන්න බෑ. ඊළඟට අපි ඊළඟ point එකට. ඊළඟට අපි බලමු මේ non tax declaration form එක fill කරලා බාර දෙන්න ඕන කොහෙටද කියන එක. එතකොට ඒක fill කරලා බාර දෙන්න ඕන අනිවාර්යෙන්ම ඕගොල්ලන්ගේ FD එක හරි saving account එක හරි
මේන්ටේන් කරන බැංකුවට තමයි ඔයගොල්ලෝ බාර දෙන්න ඕන. එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නෙවෙයි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බාර දෙන්න ඕන. ඔයගොල්ලෝ FD එකක් හරි සේවින් account එකක් හරි මොකක් හරි මේන්ටේන් යන බැංකුවට තමයි ඔයගොල්ලෝ මේක බාර දෙන්න ඕනේ. අපි මූලිකව ඊළඟ ඩිස්කෂන් එකට ඒක තමයි හිතන්නකෝ ඔයගොල්ලෝ බැංකු කීයකම FD මේන්ටේන් කරගෙන යනවායි කියලා. ෆික්ස් ඩිපොසිට් තවර තැන්පතු මේන්ටේන් කරගෙන යනවායි කියලා. එතකොට සම්පත් බැංකුවේ, කමර්ෂල් බැංකුවේ, BOC එකේ ඔය කියන තුනේම FD මේන්ටේන් කරගෙන යනවා. එතකොට ඕගොල්ලෝ ඉන්ඩිවිඩුවල් බැංක් වයිස් ඒ කියන්නේ සම්පත් බැංකේ නම් සම්පත් බැංකේට, කමර්ෂල් බැංකේ නම් කමර්ෂල් බැංකේට, BOC බැංකේ නම් BOC බැංකේකට ඔය බැංකු තුනටම මේ non tax declaration form එක fill කරලා බාර දෙන්න ඕන. එහෙම නැතුව ඉන්ඩිවිඩුවල් FD වයිස් නැත්නම් account වයිස් එක බැංකුවට form 3-4 බාර දෙන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ බැංක් එකකින් බැංක් එකකට තමයි මේ form ටික බාර දෙන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ ඕගොල්ලෝ බාර දෙන non tax declaration form එක validity වෙන period එක, ඒ කියන්නේ වළංගු කාල සීමාව. ඕගොල්ලෝ අද බැංකුවට මේ document එක බාර දුන්නොත් එතකොට එදා ඉඳන් අවුරුද්දයි මේ non tax declaration form එක valid වෙන්නේ. අපි ඊළඟට move වෙමු ඊළඟ point එකට. අපි දැන් බලමු 2025 4 එකෙන් පස්සේ තමයි මේ change එක වුනේ. එතකොට ඒ change එකට පස්සේ මාසයක් ඇතුළත ඕගොල්ලෝ මේ form එක fill කරලා බාර දෙන්න. ඒක ගොඩක් හොඳයි. නැත්නම් හරි කරදරයි. ඕගොල්ලන්ට පහු වෙන තරම ඕගොල්ලන්ගේ WST deduct කරගන්නවා. ඒ කරන WST ටිකේ ආයෙ claim ගන්න පුළුවන් බැයිද කියන එක තාම IRD එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිකුත් කරලා නැහැ. එහෙම දුන්නත් ඕගොල්ලන්ට මේවා claim කරන්න ගියාම අවුරුදු ගාණක් යනවා. ඊට වැඩිය හොඳයි මේ මාසය ඇතුළත මේ form එක fill කරලා තක්සේරු වයසට පටන් ගැනීමත් එක්කම මේ form එක ඕගොල්ලන්ගේ FD හරි saving account හරි maintain කරන බැංකුවට බාර දෙන එක. එතකොට ඕගොල්ලෝ බැරි වෙලාවත් මේ form එක බැංකුවට ඉදිරිපත් කළේ නැතොත් කලින් වගේම ඒ කියන්නේ සුපුරුදු විදිහටම ඕගොල්ලන්ගේ interest income එකෙන් WST deduct කරගන්න. එතකොට අපි බලමු මේ බදුනෝන ප්‍රකාශ download කරගන්නේ කොහොමද කියලා. එතකොට ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා type කරන්න non tax declaration කියලා. එතකොට ඕගොල්ලන්ට උඩින් මේවා IRD link එකක්. ඒ link එකෙන් ඕගොල්ලන්ට මේ form එක download කරගන්න පුළුවන්. මම ඉස්සරහට form එක fill කරන තැන පැහැදිලි කිරීමේදී මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඒකේ format එක මොකක්ද කියලා. ඊළඟ point එක තමයි මම වීඩියෝ එකේ මුලදීම කිව්වා මේක උදාහරණයක් මගින් පැහැදිලි කරනවායි කියලා. එතකොට අපි බලමු මම මේ මෙතනින් සඳහන් කරලා තියෙනවා එක එක ආදායම් ලැබෙන ප්‍රභව. එතකොට ඔයා හිතන්න ඔයාගේ පැත්තෙන් මෙන්න මේ හැම ප්‍රභවයකින්ම ඕගොල්ලන්ට ආදායම් ලැබෙනමයි කියලා. මම මෙතන mention කරලා තියෙනවා A පුද්ගලයා විදිහට, මෙතන සඳහන් කරලා තියෙනවා B පුද්ගලයා විදිහට. එතකොට 2024 මාර්තු මාසයේ ඔයාට මෙන්න මේ වගේ ආදායම් ලැබෙනවයි කියලා තමයි මම මෙතන රෙකෝඩ් කරලා තියෙන්නේ. එතකොට මම මේ දැන් පැහැදිලි කරන්නේ ඔයගොල්ලෝ මේකට apply කරන්න. මම වීඩියෝ එකේ කලින්ම කිව්වා ලක්ෂ 18ට වැඩිය අඩු ඉන්කම් එකක් ඔයගොල්ලන්ට තියෙනවනේ කියලා. ඒක බේස් කරගෙන තමයි මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. එතකොට ඔයා හිතන්න ඔයාට රැකියාවෙන් ලැබෙනවා මාසෙකට 5000ක්. ඒ වගේම විශ්‍රාම වලට ලැබෙන ආදායම 50000යි. හැබැයි විශ්‍රාම වැඩපු මෙතෙන්ට ගන්න බෑ. ඒක waive off වෙනවා. ඒ වගේම මාසෙකට ව්‍යාපාර වලින් ලැබෙන ආදායම 40000ක් කියලා හිතන්න. ඒ වගේම මාසෙකට ලැබෙන පොලි ආදායම 30000ක් කියලා හිතන්න. එතකොට ඔයගොල්ලන්ට ලැබෙන මුළු ආදායමට 145000ක් විදිහට රෙකෝඩ් කරලා තියෙනවා. හැබැයි ඒක එහෙම්මම නෙවෙයි. මොකද මෙතන විශ්‍රාම වැඩපු මේකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. කියන්නේ මේ 50000 මෙතනින් අඩු කරන්න. එතකොට එනවා ඔයගොල්ලන්ට 95000ක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මාසෙට 95000 කියන මුදල එනවා. එතකොට ඔයගොල්ලෝ බලන්න ලක්ෂ 18 කියන්නේ අවුරුද්දකට නම් මාසෙකට කීයක්ද කියලා ඔයගොල්ලෝ 12න් බෙදලා බලන්න. එතකොට 150000කට වඩා monthly earning එක අඩු පුද්ගලයන්ට මේ WST 110 අඩු කරන්න එපා කියලා බැංකුවට මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපිට මේක විදිහට එන්නේ 95000 කියන උත්තරේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ interest income එකෙන් 10% අඩු කරගන්න එපා කියලා අර form එක fill කරලා බැංකුවට බාර දෙන්න. ඒ වගේම මේ B කියන පුද්ගලයා ගන්න. එතකොට මේක විශ්‍රාම වෙතුපෙන් ලැබෙන ආදායම කියලා හිතන්න එපා. මේකත් ව්‍යාපාර වලින් ලැබෙන ආදායම කියලා ඔයගොල්ලෝ හිතන්න. මම මේ ඔයගොල්ලන්ට උදාහරණය ඇසුරෙන් පැහැදිලි කරන්න තමයි මෙහෙම in detail මේක රෙකෝඩ් කරේ. එතකොට B කියන පුද්ගලයාගේ interest income එක මාසික ආදායම ගණනයේදී ඔයා මේ විශ්‍රාම වෙතුපෙන් ලැබෙන ආදායම ව්‍යාපාර වලින් ලැබෙන ආදායම විදියට ගන්න. එතකොට රැකියාවෙන් ලැබෙන B කියන පුද්ගලයාට 35000ක්. ඒ වගේම මම කියවනේ දෙවෙනි පොයින්ට් එක ගන්නකොට ඒක ගන්න කියලා ව්‍යාපාර ආදායමක් විදියට. එතකොට පළවෙනි ව්‍යාපාරයෙන් ලැබෙනවා ආදායම 50000ක්. දෙවෙනි ව්‍යාපාරයෙන් ලැබෙනවා ආදායම 40000ක්. ඔයගොල්ලන්ට FD interest income එකක් ලැබෙනවා මාසෙකට සාමාන්‍ය 26000ක්. එතකොට මෙතන උතරේ 151000ක් විදියට එනවා. එතකොට අපි කලින් ගණනය කර විදියට මේකට සුසුකම් ලබන්නේ මාසෙකට ලැබෙන ආදායම 150000ට වඩා අඩු පුද්ගලයන්ට. මෙතන විදියට මාසෙකට ලැබෙන ආදායම 151000 වෙනවා. එතකොට ඔයගොල්ලෝ අර ලිමිට් එක එක්සීඩ් කරන නිසා ඔයගොල්ලන්ට non taxable income application එක ඉදිරිපත් කරන්න ඔයගොල්ලෝ සුදුසු වෙන්නේ නැහැ. එතකොට දැන් අපි බලමු මේ බදුනෝන ප්‍රකාශය එහෙම නැත්නම් non tax declaration එක fill කරන්නේ කොහොමද කියන එක ගැන. ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා type කරන්න non tax declaration form කියලා. එතකොට ඔයගොල්ලෝ Indian Revenue website එකේ ඇති එනවා forms කියලා link එකක්. ඒක click කරන්න. ඒක click
කරාට පස්සේ IRD එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යනවා. එතකොට වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ පොඩ්ඩක් යට යනකොට තියෙනවා forms ඇතුලෙන් withholding tax advance income tax කියලා එකක්. එතන ක්ලික් කර ගමන් ඔයගොල්ලන්ට පේනවා declaration of non taxable status by the resident individual කියලා. ඔයගොල්ලෝ එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේක තමයි non tax declaration form එක. එතකොට ඔයගොල්ලෝ මේක දෙන්නේ බැංකුවට. එතකොට මේ 2 කියන තැන ඔයගොල්ලන්ගේ බැංකුවේ නමයි branch එකයි දාන්න. ඊට පස්සේ යට යනකොට තියෙනවා declaration of non taxable status by the resident individual කියලා. එතකොට මුලින්ම මෙන්ෂන් කරන්න ඕන account number එකක්. මේක ඔයගොල්ලන් ගාව FD number එකක් හරි saving account number එකක් හරි තියෙනවා නම් මෙතනින් දාන්න. ඒවට තමයි WHD deduct වෙන්නේ. එහෙම දාලා year of assessment 1st of April 20 කියලා මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මෙතන දාන්න ඕන 1st April 2025 විදියට. ඒ කියන්නේ 2025 විදියට. ඊට පස්සේ to 31st March 20 කියලා මෙතන තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දාන්න ඕන 31st March 2026 විදියට. මොකද මේ tax year වර්ෂය 2025-26 කියන එක. එතකොට මේ මම කලිනුත් කිව්වා මේ ෆෝම් එක වැලිඩ් වෙන්නේ අවුරුද්දයි කියලා. එතකොට ඔයගොල්ලෝ අවුරුද්දක පීරියඩ් එක තමයි මෙතන දාන්න ඕනේ. ඒ වගේම මම වීඩියෝ එකේ කලින්ම කිව්වා මේකට ටින් නම්බර් එකක් අදාළ පුද්ගලයාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියන. ඒ කියන්නේ ඉල්ලුම් කරන පුද්ගලයාට අනිවාර්යයෙන්ම tax identification number එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක එතකොට මෙතන ෆිල් කරන්න. ඊට පස්සේ NIC number එක මෙන්න මෙතන ෆිල් කරන්න. ඊට පස්සේ ආපහු කෑල්ලක් එනවා. I කියලා පටන් ගන්නවා. මේ I කියන තැන ඔයගොල්ලන්ගේ full name එක දාන්න. ඒ කියන්නේ ඔයාගේ නම ABC පෙරේරා නම් ABC කියන්නේ මොකද්ද සහ පෙරේරා කියන නම මෙතන ලියන්න. ඒ වගේම තමයි ඊට පස්සේ off කියලා පටන් ගන්නවා. ඊට පස්සේ off කියන තැන ඔයගොල්ලෝගෙන් දාන්න ඔයගොල්ලන්ගේ permanent address එක. එතකොට ඊළඟට පටන් ගන්නවා here be declared that කියලා. I am resident individual of Sri Lanka. ඊට පස්සේ එකයක් ගැන කියනවා. ඒක වැඩක් නැහැ. I am the graduation of ඒක ඇල්ලත් වැඩක් නැහැ. එතකොට ඒක blank තියන්න. ඊට පස්සේ මේකේ normal IRD එකේ කරුණු ටික මෙතන mention කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක date එක දාලා ඔයාගේ signature එක දාලා මේ form එක අරන් ගිහිල්ලා ඔය FD එක හරි account එක හරි maintain කරන බැංකුවට බාර දෙන්න. එතකොට මේ වගේ form කීපයක් ඕන වෙනවා. ඕගොල්ලන්ගේ bank wise FD කියනවා. ඒ කියන්නේ වෙන වෙනම bank wise FD තියෙනවා නම් ඕගොල්ලන්ට මේ form කීපයක් අවශ්‍ය වෙනවා. මම හිතනවා අද මේ වීඩියෝ එක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. එතකොට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න. ඒ වගේම ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාලා අහන්න. මම මේ හැම comment එකකටම ඕගොල්ලන්ට reply කරනවා. ඒ වගේම තව කෙනෙකුට බලන්න මේක share කරන්න. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ඕගොල්ලන්ට වැදගත් වෙන්න වෙයි කියලා. එහෙනම් වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඕගොල්ලන්ට.